ෆුඩ් බයි ෂී YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක මම අපි දෙන්නගේ ඇනිවර්සරි එකට හදපු කෑම ගැන පොඩි විස්තරයක්. අපේ ඇනිවර්සරි එක තිබුණේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ඉතින් මේ වීඩියෝ එකත් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ කළ වීඩියෝ එකක්. එදා උදේට කිරිබත් තියලා මේ විදියට මම ගත්ත ගිෆ්ට් එක ඒ වගේම මට හස්බන්ඩ් දීපු ගිෆ්ට් එක ඒ ටික ඔක්කොම තියලා මේ විදියට චූටි මේසයක් හදාගත්තා. එදා රෑ හස්බන්ඩ්ලගේ අම්මලා එනවා කිව්වා. මං හිතන්නේ එයාලා එනවා කියලා කිව්වේ හවස. ඉතින් ඒ නිසා මම කලින් ලොකුවට ලෑස්ති කරලා තිබුණේ නෑ මොකුත්. ඒකත් නිසා මම ඉක්මනට දඩි බිඩියේ මේ වගේ කෑම ටිකක් හදාගත්තා. ලොකු දෙයක් නෑ. පරිප්පු හදලා, චිකන් කරි එකක් හදලා, එළවලු සලාදයක් හදලා, පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක්. ෆ්‍රයිඩ් රයිස් එකක් කියවට ඒක එළවලු බත් එකක්. මේ ටික ලෑස්ති කරගත්තා. මම මේ දැන් හදාගන්නේ චිකන් කරි එකක්. චිකන් කරි එක මම එක එක දවස්වලට එක එක විදියට හදනවා. සමහර වෙලාවට තෙල් ටික මුලින් රත් කරලා ඒකට මිරිස් කුඩු ටික දාලා එහෙම ගන්නවා. එතකොට චිකන් එකට ලස්සන පාටක් එනවා. අද නම් මම මේ විදියට පොඩක් මිරිස් කුඩු 3-5 කුඩු චුට්ටක් බැදලා චිකන් එකට එකතු කරගෙන තමයි හදාගත්තේ. පරිප්පු එකේ චුට්ටක් රස බලලා මම මදි පාඩු ටිකක් එකතු කරගත්තා. මිරිස් කුඩු 3-5 කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් ඒ වගේ.
චිකන් එක පරිප්පු එක හැදෙන අතරේ බත් එක හදාගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඒකට මාගරින් ටිකක් එකතු කරලා ඒක චුට්ටක් දිය වුණාම ඒකට මම එකතු කරගත්ත තලාගත්ත සුදු ලූණු, ඒ වගේම ලූණු ටිකත් එකතු කරලා චුට්ටක් ෆ්‍රයි වෙන්න දෙනවා. ඊට පස්සේ මේකට රම්පේ වගේම එනසාල් කරාබු නැටි මේවත් එකතු කරලා පොඩක් කවලම් කරගෙන මේක චුට්ටක් අර බැදෙනකන් වගේ වහලා තියාගන්න ඕනේ. ඊට පස්සේ හොදගත්ත හාල් ටික, ඒ වගේම මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. මං කහ කුඩු නම් වෙනදට එකතු කරන්නේ නෑ. අද මට හිතිලා කහ ටිකකුත් එකතු කළා. හැබැයි මට හිතුණා කහ දාන්න නැතුව තිබුණා නම් බත් එක ලස්සන පාටක් තියෙයි කියලා. මොකද මේක හැදලා ඉවර වුණාම බත් එක ටිකක් කහ පාට වැඩි ඇත්තටම. මිරිස් කුඩු, ලුණු කුඩු ටික එහෙම එකතු කරලා චුට්ටක් වහලා තියලා ටිකකින් වතුර ටික එකතු කරලා බත් එක උයාගත්තා. චිකන් එකයි පරිප්පු එකයි ඒකට සාමාන්‍යයෙන් අපේ ලංකාවේ යන මෙනු එකක්නේ ගොඩක් වෙලාවට අලතෙල් දානක. හැබැයි මට හිතුණා අද අලතෙල් දාන්නේ නැතුව මේ වගේ චුට්ටක් අල ටික එයා ෆ්‍රයි එකේ ෆ්‍රයි කරලා අරගෙන එහෙම තියන්න. මොකද එහෙම කද්දිත් හරිම රසයි අර ලුණු එහෙම වැදිලා අල ටික පොඩ්ඩක් ෆ්‍රයි වෙලා තියෙද්දි. අල ටිකත් එයා ෆ්‍රයි එකට දාලා ඊළඟට මම මේ හදාගන්නේ බත් එකට එකතු කරන්න එළවලු ඒ වගේම මේ වගේ චිකන් සොසේජස් දාලා හදාගත්ත පොඩි මිශ්‍රණයක්. එළවලු බත් එකක් වගේ හදාගනිද්දී මං හරිම ආසයි එළවලු ගොඩක් ඒකේ තියෙනවට. ඉතින් මම චුට්ටක් කැරට් ලීව්ස් එහෙම වැඩිපුර එකතු කරගත්තා. වෙනම තාච්චියක වගේ එළවලු මිශ්‍රණය හදාගෙන එකට බත් ටික එකතු කරලා ෆ්‍රයි කරන්න මන් ළඟ ලොකු තාච්චියක් නෑ. ඉතින් මම හිතුවා මේ රයිස් කුකර් එකේ මේ හට්ටියටම එළවලු ටික දාලා ඔක්කොම ටික මෙහෙමම කවලම් කරගන්න. අද අපේ ගෙදර කෑමට එන්නේ අමුත්ත 3 දෙනෙක් විතරයි. ඉතින් මම මේ 3 දෙනාට මේ විදියට බිත්තර 3ක් හදාගෙන අර එයා ෆ්‍රයි එකේ හදාගත්ත අල ටිකක් තියලා චූටි ප්ලේට් එකක් හදාගත්තා. දැන් මගේ ඔක්කොම කෑම ටික හදලා ඉවරයි. දැන් මම මේ ඔක්කොම ටික ප්ලේට් කරලා මේසෙන් තියාගන්නවා.
මම ඔයාලට කිව්වනේ මම අද කැම ටික ලෑස්ති කරගත්තේ හරිම කලබලෙන් පොඩි වෙලාවකින් කියලා. ඉතින් ඒ නිසා මට කලින් මොනවද ඩිසර්ට් එකම ලෑස්ති කරලා තියන්න බැරි වුණා. මම කට්ටිය කන අතරේදී ඉක්මනට ෆෘට් සලාඩ් එකක් හදාගත්තා. ඊට පස්සේ මේ විදියට තියාගත්ත ඒ සැලඩ් එක, ඒ වගේම අයිස්ක්‍රීම්, ඒ තුන්දෙනාට මේ විදියට ලෑස්ති කරලා දුන්නා. මේ ඔක්කොම වැඩ කරලා ඉවර වෙද්දී රෑ හරීම මහන්සි ඉතින්. ඊට පස්සේ එදා දවස මෙන්න මේ විදිහට තමයි ඉවරුනේ. මට ඔයාලට කලින් දවසේ පෙන්නන්න බැරි වුණානේ මට හම්බුන gift එක හස්බන්ඩ්ගෙන්. ඉතින් මේ තියෙන්නේ මට හම්බුන gift එක. මම ආසම දේවල්. මේ චුටි දේවල් වලට මම හරීම ආසයි. මට ඇත්තටම ලොකු තෑගි නැති වුණත් මොන හරි මග්ස් දෙකක් දුන්නත් මම හරීම සතුටු වෙන කෙනෙක්. මොකද මම ඒව කලෙක්ට් කරන්න හරීම ආස කෙනෙක්. එහෙනම් අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් මම එන්නම්.